සුබ දවසක් සියලු දෙනාටම ඩාන්සිත් ආකාශී මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මතක් කරනවා ආදරයෙන් තමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධානතම ශාන්ති කර්මය වන කොහොඹා කංකාරී ශාන්ති කර්මය ගැන තමයි අද පාඩමෙන් කතා කරන්නේ. කංකාරී හැඳින්වීම හා ඉතිහාසය ගත්තම කොහොඹා කංකාරී කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ උඩරට නර්තන සම්ප්‍රදායට අයත් සිත් පැතීම සහ දීප පූජාවන් මුල කරගත් ප්‍රධානතම සහ පැරණිතම ශාන්ති කර්මයයි. මෙහි ඉතිහාසය ගත් කල විජය රජුගේ ලංකා ගමනය සහ කුවේණියගේ ශාපය තෙක්ම දිව යනවා. විජය රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් වූ පඬුවස්තේව රජුට වැළඳුණු දිවි දෝෂය, කුවේණියගේ ශාපය නිසා ඇති වූ මානසික රෝගී සුව කිරීම සඳහා මලය දේශයෙන් පැමිණි මලය රජු විසින් ලංකාවට පැමිණ 65 මංගල්‍යයක් සිදු කරලා ඊට පස්සේ තමයි මේ දිවි දෝෂය දුරු කරලා තියෙන්නේ. මේ ආරම්භය ලෙස සැලකෙනවයි කියලා කියනවා. වර්තමානයේදී ගමට රටට සෙත් පැතීම සඳහා වසංගත ලෙඩ රෝග දුරු කිරීම සඳහා වැසි ළඟා කර ගැනීම සඳහා මෙම උඩරට නර්තන සම්ප්‍රදායේ කොහොඹා කංකාරී ශාන්ති කර්මය පවත්වනු ලබනයි කියලා කියනවා. සාම්ප්‍රදායික උඩරට වෙස් නර්තන ශිල්පියා සැරසෙන වෙස් ඇඳුම් කට්ටලේ උපත සිදු වුණේ කොහොඹා කංකාරී තුලින්. මලය රජුගේ රජ ඇඳුමට සමාන වන පරිදි නිර්මාණය කර ඇති මෙහි ප්‍රධාන අංග මෙසේය. වෙස් තට්ටුව හිස සැරසීමට ගන්නා රිදී පැහැති ඔටුන්නක් වැටි පූජනීය ශීර්ෂාභරණයයි. ජැකට්ටුව උඩුකය සැරසීමට පබළු සහ රිදී ආභරණ වලින් නිමූ දැල් හැඩති මාලයකි. ජැකට්ටුවට අපි කියන්නේ අවුල් හැරය කියලා. සුදු රෙද්ද උකුල වටා රැලි තබා ඉතා විසිතුරු ලෙස සකසන පියවි වස්ත්‍රයකි. සිලම්බුව පළදින්නේ පාදවලට. පාදවලට පළදින නර්තනයේදී ශබ්ද නිකුත් කරන ගෙජ්ජි සහ පාසලඹයි. ඉතින් වෙස් තට්ටුව, ජැකට්ටුව, සුදු රෙද්ද සහ සිලම්බුව උඩරට නර්තන සම්ප්‍රදායේ වෙස් ඇඳුම් කට්ටලේ ආභරණ කිහිපයක්. ඉතින් මේ ආභරණ කිහිපය වෙස් ඇඳුම් කට්ටලේ උපත සිදුනේ කොහොඹා කංකාරය තුලින්නේ. ඉතින් මලය රජුගේ රජ ඇඳුමට සමාන වන පරිදි තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. කංකාරී මඩුව සැකස්ම ගත්තාම දුවේ පුතේ ශාන්ති කර්මයේ පැවැත්වීමට ප්‍රථමව සුදුසු බිමක් තෝරගෙන කප්සිටුවන්න ඕනේ. ඊට පස්සේ අපි තනන මඩුව පොල් මල් වලින්, පුවක් මල් වලින්, ගොක්කොල සහ කෙසෙල් පරාල වලින් අලංකාරව සරසා ගනු ලබනවා. ඉතින් යහන් මාලාව ගත්තම කොහොඹා දෙවියන්, මලය රජු, කඩවර දෙවියන් ඇතුළු දේව මණ්ඩලයට පුද පූජා තැබීමට සාදන විශේෂ මණ්ඩපයක්ලු. අගහස් වෙන් කිරීම කියන්නේ ගොවිතැනෙන් ලැබෙන ප්‍රථම අස්වැන්න අග්‍රශාස්‍ය දෙවියන් උදෙසා මඩුවේ වෙනම තැන්පත් කිරීම සිදු කෙරෙනවා. ආයිත්තම් යහන නර්තන ශිල්පීන්ගේ වෙස් ඇඳුම් පූජනීය ලෙස තැන්පත් කරන ලබන ආයිත්තම් යහන නර්තන ශිල්පීන්ගේ වෙස් ඇඳුම් පැළඳුම් පූජනීය ලෙස තැන්පත් කර තබන විශේෂ ස්ථානය කියලත් හඳුන්වනවා. දැන් අපි බලමු ප්‍රධාන යක්කම් පහ ගැන. කංකාරිය පුරා විවිධ ඓතිහාසික කතා පුවත් සහ පූජාවන් රඟ දක්වන ප්‍රධාන යක්කම් පහක් අඩංගු වෙනවා. ප්‍රධාන යක්කම් පහ පුතේ ඌරා යක්කම, නයා යක්කම, වැදි යක්කම, දර්ශන යක්කම සහ නාග යක්කම. මායිත් කියනවා යක්කම් පහ ඌරා යක්කම, නයා යක්කම, වැදි යක්කම, දර්ශන යක්කම සහ සීතා යක්කම. ඒ තමයි උඩරට නර්තන සම්ප්‍රදායේ කොහොඹා කංකාරී ශාන්ති කර්මයේ ප්‍රධාන යක්කම් පහයි. ඉතින් අපි දැන් මේ යක්කම් පහ එකින් එකට කොහොමද හඳුන්වන්නේ කියලා බලමු. පළමුවෙන් ඌරා යක්කම. මලය රජු ලංකාවට පැමිණීමට හේතු රාහු අසුරේන්ද්‍රයා වල් ඌරයෙකු වෙලා මලය රජුගේ උයන පාලු කිරීමේ පුවතක් සහ ඌරා දඩයම් කිරීම පිළිබඳව මෙහිදී නිරූපණය වෙනවා. වැදි යක්කම කියලා කියන්නේ කුවේණියගේ දරුවන්ගෙන් පැවතින වැද්දන් සහ මලය රජු අතර සිදුවන සංවාද සහ පූජා ආශ්‍රිත
හාස්‍යජනක රංගනයක්. නාගයක්කම නාගලෝකය නාග කන්‍යාවන් සහ නාගයන් හා සබැඳි පුරාවෘත්ත පදනම් කරගත් පූජා කර්මයක්. සීතායක්කම කියලා කියන්නේ රාමායනයේ එන රාම සීතා පෝත සහ සීතා දේවිය සිහිපත් කරමින් කරනු ලබන සාම්ප්‍රදායික රංගනයකි. දර්ශනයක්කම කියලා කියන්නේ පුතේ දෙවියන් උදෙසා කෙරෙන අවසාන මහා පූජාවන් සහ සැමට ආශිර්වාද ලබා දෙන විශේෂ අවස්ථාවක්. ඉතින් ඔය ආකාරයට තමයි කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ හැඳින්වීම හා ඉතිහාසය, කතා පුවත, එතකොට යක්කම් 5, ප්‍රධාන යක්කම් 5, මඩුවේ සැකස්ම ඔය ආකාරයට තමයි හැඳින්වෙන්නේ. ඉතින් වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලට තව වීඩියෝ ඕනි නම් තව ඕගලන්ට උඩරට නර්තන සම්ප්‍රදාය, පහත රට සබරගම සම්ප්‍රදායන් තුනට අදාළව ශාන්ති කර්ම ඕන නම් වෙන මොන හරි සම්ප්‍රදායන් ගැන ඕන නම් මට ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ පාඩම හැමෝටම හැම දිනාටම වැදගත් වෙනවා කියලා මම හිතනවා. හැමෝටම තෙරුවන් සරණයි.